මැතිවරණ ප්‍රචණ්ඩත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රතිපත්ති විකල්ප මධ්‍යස්ථානයේ ඉන්ටර්නිව්ස් එක්ක එකතු වෙලා මැතිවරණ තොරතුරු ඇසෙස්මන්ට් එකක් කළා. ඒකෙන් හොයාගත්ත දේවල් ගැන තමයි මේ කියන්න යන්නේ. මැතිවරණ වලට අදාළ තොරතුරු ඡන්දදායකයින් ඇක්සස් ගන්න විදිය, ඒවා ඒගොල්ලෝ අතර බෙදා ගන්න විදිය හා ඒක කොච්චර දුරට විශ්වාස කරනවද කියලා තමයි මේ ස්ටඩි එකෙන් අධ්‍යයනය කළේ. හොයාගත්ත එක දෙයක් තමයි ගොඩක් ඡන්දදායකයෝ ඡන්දෙ දෙන්නේ ඒ මැතිවරණයේ ක්‍රියාත්මක වෙන විදිය ගැන දන්නේ නැතුව. මේක හැම මැතිවරණ වර්ගයකටම පොදු වෙච්ච ප්‍රශ්නයක්. ඊට පස්සේ මීඩියා, මැතිවරණ බලධාරීන්, දේශපාලන පක්ෂ කරන කියන දේවල් ගැන ඒගොල්ලෝගේ විශ්වාසය ගොඩක් අඩුයි. පක්ෂග්‍රාහී වාර්තාකරණය වගේම වැරදි තොරතුරු වාර්තාකරන එකත් මේකට හේතු වෙලා තියෙනවා. මේ විශ්වාසය බිඳ වැටීම නිසා ඡන්දය දෙන මිනිස්සු අදිමදි කරන්න පුළුවන් කියලාත් කියනවා. තව ප්‍රශ්නයක් තමයි කාන්තාවන් හා නාගරික පැතිවල ඉන්න අයට වඩා පිරිමි හා ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න ඡන්දදායකයන් මැතිවරණ තොරතුරු ගැන වැඩිපුර ඉන්ට්‍රස්ට් එකක් පෙන්වනවා. ඒ වගේම මාර්ජිනලයිස් ගෲප්ස් කියන්නේ වැඩි අවධානය යොමු වෙන්නේ නැති කණ්ඩායම් ගත්තාම සංස්කෘතික රාමුව ආරක්ෂක හේතු වගේ දේවල් නිසා මේ තොරතුරු වලට තියෙන ඇක්සස් එක අඩුයි. ඉතින් මේවට උත්තර විදියට කියන්නේ මැතිවරණ කොමිසමට පුළුල් බලයක් දීලා ඒක ශක්තිමත් කරන්න. ඊට පස්සේ නිවැරදි මැතිවරණ තොරතුරු බෙදා හැරීම සහතික කිරීම සඳහා හරි යන්ත්‍රණයක් හදන්න. කාන්තාවන්, නාගරික පැතිවල ඉන්න කට්ටිය වැඩි අවධානය යොමු වෙන නැති කණ්ඩායම් වගේ අය දැනුවත් කරන්න. භාෂා වැඩි ප්‍රමාණයකින් ලිපි ලේඛන හඳුනන වගේම කෝටා ක්‍රම යන්ත්‍රණයක් හඳුන්වලා දෙන්න. අවසාන වශයෙන් දේශපාලන හා මැතිවරණ සාක්ෂරතාව වැඩි දියුණු කරන්න එක විෂයක් විදියට ඉස්කෝලවල උගන්වන්න කියලායි. ඉතින් මේ ප්‍රශ්නේ අපි හරියට විසඳ ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය අපිට වැඩි දියුණු කරන්න පුළුවන් වෙනවා.